අඩි අර තවුජ්ජ දමත් දෙකෙක් නේද? ඈ තවුජ්ජ දාන්නේ. දැන් ඔබ එකපාර උජ්ජ කරලා ඔබට සීනිය අමාරුවක් තියන්නේ. මම ආසදේ මම කරන්නේ. ඔයා ආසිතේ ඔයා කරන්නේ ඉතින් අනේ කෑ ගහන්නද යන් දැන් ඉතින්. නෑ මේ පාටි එකට යන්නේ නැහැ මමද? ඈ? ඇයි ඔයා ඒක උමතක තියාගත්තේ? ඔයා ඒකට කැමතිද? මට ඒක ඕනේද? ඕනේ නම් ගිහලා අල්ලගන්න. අම්මා මේ කොහෙලානේ මගේ මේ සුදු පාට බෝල ෂර්ට් එක. මේකද නම් හැමදාම මේවා යන්නේ. මාන වදයක් වෙලා තියෙන්නේ මේ වොෂින් මැෂින් එකට දැම්මත් අයෙන් හොදන්නෙත් නැහැ. මොකද මේ? දෙපා පොළ දෙන්න. මේ දෙන්නේ. මේක මත මේ. Oh shit. නෑ මේ මෙතන තිබ්බේ නෑ ඒක. රජකාලේ විදිහට ආවා කාපල්ලා තම්බපු ගෝවා හා කරකී නටපම් බොක්ක දෙමි හැමතම රොයල් ඩොක්ක නටපන් රෙද්දත් උස්ස නලවල උඹලගේ ට්‍රැක්ටරේ ඩ්‍රයිවින් මම ඩේලි මචං සීසාන්න අම්ඩා පුතේ. ඔව්. මට පෙන්නන්න බලන්න ඕකේ ඇමරිකාව. මේ තියෙන්නේ සර්. හරි. දැන් තඩි පුතා කියන්න බලන්න ඇමරිකාව හොයාගත්තේ කවුද? අම්ඩා සර්. යා මට යකෝ. ඒ ගොන්ජලා කියන ඒවා කවුද ගණන් ගන්නේ? එයාගේ වන් ෂොට් එකේ වැරදුන ෂොට් එක තමයි ඒක. ඒක ලෙග් ෂොට් එකක් එයාට වැදුනේ චෙස් ෂොට් එකක්. රංජානේ වන්ද අපි ගහන ගංජා ගාලා දන්නෙත් නැහැ. හැබැයි පාර්ලිමේන්තුවේ පාර්ලි හෝන්තුවටවත් හරියන්නේ නැහැ. තෝ මට වගේ නම කියලා කිව්වේ. මගේද? ඔව්. පවන්සලා යන්තම් පලාන. මොකද? පවන්සලා යන්තම් පලාන. ලස්සනව. මේ උනත් දන්නේ නැහැ නැතුන් ලීද දාලා. අයියේ. ඇයි මේ ඉරද හඳද? ඈ නෑ මේ ඉරද හඳද කියලා ඇහුවේ. දන්නේ නැහැ මල්ලි මම මේ පළාත කෙනෙක් නෙවෙයි බීලා තියනවද අරක්කු මුකුත් නැහැ කොයි කාලෙද පොඩි කාලේ කුක්කු නෙමෙයි බිව්වේ අරක්කු වෙයි ආමුදුරුවනේ මේ එහෙමද බොන්නේ අයියෝ සෝමේ මේ ඒකෝ ඒ ඔය අයිගේ ගෙවල් මේ වැස්සකටවත් ඉස්කෝලේ කිය නැතේ අයියෝ ඩවුරිය කියන්නේ වාහනයක් නෙමෙයි සෝමේ ඩවුරිය කියන්නේ දෑවැද්දට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩවුරිය කියලා උඹලා වගේ ගොම්යක් ඉතින් අහුවෙන එක ආන්න දෙයක් ඒ පාඩම් කරන්නේ නැද්ද අම්මා බරබරේ ආයිමත් යන්න පුළුවන් නම් අතීතයට පාඩමුත් කරනවා විභාගේ පාස් වෙන්න ඕනෙමයි කියන්නේ සහභාගී වීමනේ වැදගත් උසස් පෙළන් හරි සනීපම් වි. අනබල දෙයක් තනියම බලන්න එපා අතරම කෙනෙක් ආපිට ගල මන්න එපා ඒ අනුවල නෝනින් පෞත්ති දුකල තන්න එපා නමල කෙනෙක් වෙද්දී වන්න එපා තන්නේ ලාලා 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 We gon' murder your sound system. The hip hop queen is here. Hey yo, Ashanti, go get 'em. අනික මේ ගෝමස් පුරුදු වෙන්න රට යන මිනිස්සුකුත් නෙමෙයි. ලංකාවේ රස්සා නැතුව ඉන්න ඔයාලා වගේ නංගි ළමයිලා විතරක් නෙමෙයි. භූතාන් කාර්යෝ, නේපාල් කාර්යෝ, ප්‍රංශවරු, ඌරුගුවරු, පැපුවා නිව් ගිනියා වරු. ඔක්කොම රට ඇව්වේ මේ ඒ මචං මම ලැට් එකට ගියාට කක්ක යන්නේ නැහැ බං. දැන් සතියක් තිස්සේ වේදනාව. මොකද කරන්න කියපන්කෝ. මචං ඕක මටත් උනානේ. ඔය පුක ඩිසේබල් වෙලා. හරිද? උඹ ඉතල පුකේ සෙටින්ග්ස් වලට ඵලයන්. ගිහිල්ලා ප්‍රයිවසි සෙටින්ග්ස් ඵලයන්. ගිහින් එනේබල් පුක දියන්. එතනම රෙවෙනවා. හරිය රයිස් එක ගෙනවා. කීයද බා? 350 රයිස් එක මට දෙන්න 250. ඇයි බං උඹට වඩුවට දෙන්නේ? මයි නාම ගන්නවනේ. කාටටද? අලා හුත් පෑන් උඹම ගාගෙන ඉන්නවා. තියෙනවා. බනින්නේ නැත්තේ කාටද ඕයි? දැන් මට කී දෙනෙක් බනිනවද? සර්ට විතරක් ඈ? ඇයි සර්ගේ අම්මට? ඔයලා මේ යන්න.
මොකද්ද තම්සි කිව්වේ? නෑ සර් මං කිව්වේ සර්ගේ අම්මා කොච්චර යහපත් ගුණකරුක මිනිස්සෙක්ද? සර් කරන දේවල් වලට ඒ අහිංසකම්ම පලි නෑනේ. අපි වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙවෙයි ඕයි. තමුසුල කරන දේවල් වලට. ඉතින් සර් අපිත් එහෙමනේ. අපිත් වැඩිපුරම බැනුම් අහන්නේ අපි කරන දේවල් වලට නෙමෙයි සර්ලා කරන දේවල් වලට. බනින එක බනිනවා සර්. මොනවා කළත් බනිනවා. හොඳක් කළොත් වැඩිපුර බනිනවා. හැබැයි ඉතින් බැන අපිටම ඡන්දෙ දෙන. Excuse me akka. කවුරු කිව්වා? Excuse me akka. කවුද බං කුස්මි අක්කා? මම වයලට් අක්කා. කවුද කියන් උඹට අවලන් කතාව කිව්වේ? මේ අයිරි නේද? ඕකේ මේ මොන අත්ත මේ උට කතා හදලා. මේ ඉතින් අපිට සංස්ථා ගහන්න තරම් ඉතින් වත්කමක් නැහැ. මේකත් අවුලක් නැහැ ඉතින් දෙක ගහපු ගමන් ඉතින් තනකොළ ගලවගෙන තමයි යන්නේ. ඒ කියන්නේ බෑන්ඩ් එක සුපිරි. බ්‍රෑන්ඩ් එක සුපිරි. ඉතිරි ගවුදේ. මල්ලි. අප්පට අංකල් නේද? මොකද මේ ගහ සරසලා? ලස්සනයි ඈ. මල්ලි මේ පැත්තට ආවේ. මෙන්න මේක මල්ලියගේ කියලා බලාගන්න. තමුසුගේ නේද? බලවන් එකේ හැටි. ලැජ්ජ නැතුව කියන්න පුළුවන් ද අපේ ගෙදර එකක් කියලා උලකට ගහගෙන ආවිල්ලා අපේ මිදුලේ වැටේ බැඳිලා තිබ්බා. කාගේ හරි ජංගියක් නෙමල්ලි. අයිතිකාරයා හොයලා දෙන එක මගේ යුතුයකම නේ. මම ඉතින් පාරේ මුලින් ඉඳන් ගෙවල් වලින් අහගෙන ආවා. කාගේවත් නෙමෙයිලු. මම බැලුවේ මල්ලිලගේවත්ද කියලා. නෑ ඕක අපේ ගෙදර එකක් නෙමෙයි. ඕක අපේ තමයි. ආ මල්ලිලගේද? හරි. අයිතිකාරයා හම්බුණා. තුපාට ඒක නිකන් දිලිසෙන උළුවේනේ. කටක් ගාලා අයි කෙචි. වහගෙන ඉන්න පුළුවන් තරම් ශක්තියක් නෑ. තමුසි මහ බලුයෝයි. ඇයි ඔහම ගෑනු දිහා බලන්නේ? ඒකේ තියෙන ඩිසයින් එකේ ඉඳන් කියන තමුසි කොච්චර වහ වැටලා යන දිහා බලන් ඉන්නේ නැත්ද?